සුබම සුබ දවසක් වේවා කියලා ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම අපේ අනු එක්වනි රීසන්ස් පොඩ්කාස්ට් එකට. ඉතින් කුසල් කොහොමද? සුබ දවසක් සුබ සතියක් කට්ටියනවා. හොඳ රේස ඇති බනේ හොඳ එකක්. අනේ මේ පඩරම් හොඳයි. අපිට තියෙනවා ජෝර්ජ් රසල්ගේ ඔන්න සුපිරි වින්න එකක් තියෙනවා කොලිෆයින්. සිටිස් දින්නන්න බං මර්සිඩීස් අද ඔන්න මර්සිඩීස් ඇඳලා ප්‍රව් මර්සිඩීස් ෆෑන් කෙනෙක් විදිර පස්ස අපි කතා කරු ගැන. ඉතින් අනිත්තක තම අපේ පපාය රුල්ස් ආය පොඩි ආතල්ල එකක් දුන්නා. ඒවගේ මැක්ස් වෙස්ටාපන් සකන් පලේස් එක ඉවර කර චැම්පියන්ශිප් ෆයිට් එක තාම තියෙන. ඒවගේ අපිට අලුත් කන්ස්ට්‍රක්ටර්ස් චැම්පියන් කෙනෙක්කින්න මැක්වල ජයවා සුව පතනවා. ඉතින් ඔව තබයි කතා කරන්න තින්නේ යමු විඩියෝට. යෙස් අපිය බැක්ට බැක් කන්ස්ටට චැම්පියන් කෙනෙකින්න ඔව බක් බක් කන්ස්ටක් චැම්පියන්ශිප් ගත්තා. ඉතින් බැක්න්න ඩයිවගෙනෙක් නැතුව ඩයිව චැම්පිශිප් නැතුව මේ අවුද්ධ නැතිවේ දන්න මේ අවුරදු නැතිනට මං ඇත්තර එක අතකි මට දැන් යන විදිහ බැලුහම මට එකවතකින් සතුටුයි මැක්ස් දිනවන චැම්පි යිව චැම්පිශිප් එක. එතකොටත් අඩුම ගානේ සැක් බ්‍රවන්් ගස් ඇරිලා මේ අපි මේ සෙල්ලම් මේ ගොබ වැඩ කරන්නතු පොඩ්ලම හුර යම් මේ කට්ටිය බයවේ රසල් ගැන කතා කරන්න ඇද කියලා අපේ උඩයිද කිව්වරේ මංවාට කිව්වරේ මූ පෆෝම් කරලා දින්නොත් උඹට පැත්තිකින් තිීලා තරහ මේක කතා කරන්න වෙයි කියලා. ඔව ඒ ඇත්ත ඒ ඇත්ත ඉති අද අපි ගේ සතියතකොද කිව මහිතන්න ඕ මගේ පඩිසන් දෙෙන බ මට මහිතන්න බැන්ල බැල්ල මේ හැබැයි කියන්න ඕන මේ හොඳ මේ පාරනම් පින්නට නෙමයි කොල්ල හොඳ ඩයිව කරගෙන කොලිෆයිල් අප්ගේම සුපිරටම ගිය මේ අනිත්තක මර්සිරිස් දින්නහින්ද මාර හැපි මේ අපි එදා ප්‍රඩික්ෂන් කියලා අපි වෙනතුන් දෙන කිව්වේ එවුණට අපි ආය කිව්වනෙන් මතකද මේ එනට මර්සිඩිස් හොඳ දෙයක් කරන්න ඉඩ තියෙනවා මොකද මේ ට්‍රැක් එක පෆොම් කරලා දිනවා කියලා අපි ගිය පා ට්‍රක්ටෝක එකෙත් කිව්වා. ඔව අපි අර එකම හේතු අපි දැම නත රස්න වැඩි වේ කියල ඉදන ඒ රස්න වැඩිහින්ද ෆොහොම කර නැතිවේ දන්න කළ වුණට කූලින් සිිටම හොඳර වැඩ කියල තමයි පේෙන් ඔගොල දන්න එදා ටෙම්පරේචක 31 පලස් මහිතන්න 31 පලස් කියලා ඉට වසේ FIකින් රෙගුලේෂන් පොඩ වෙනස් කරයිදාට හැමෝටම අනිවාරෙන් කූලින් පැක් එකක් දාන්න කලකුව කූලි පැක් එක දාන්න නැත්තං ඒට ඒ කූලින් පැක්කට සමාන බරක් ඇඩ් කරන්න කළ තිබ වාහනයට ඔගල දන්න රේසයක් කිවරලා අන්තිපට වාහනේ බර බලනවා ඒ බරත් ඇත්තනම කිලෝ පහකින් වැඩි කරලා තිබ සිංගපුරේසකට ඒ කිලෝ පහක මවන්ට ඇතිබ ගලන්ට කැමති කට්ටිට ඔන්නන් අර හිට පැක් එකයි ඒකට අදාළ වෙන ලික්විඩ් කූලන්ට් එක ඒටික දාගන් පුළන් එම එකොල්ල පාති කරන පාවිච්චි කර නැත්තං ඒකට සමාන බරක් වෙන බර කරන්න ඒ බර කෙන මක්කර පාට්ටක් කයි කරලා රිමනාර බැලස් කියලතාවන ඇඩ් කරන කොල්ල වෙයිට්කට ඒක ඒ බැලස්්කින් දාන්න ඕනි කියලා දාලා තිබ ඉතින් කොහොමරි ප්‍රශ්නය රේස් එකක් තමයි ඉතින් කවුද අපේ රේස් වින ජෝජ් රසලුත් කෙලති බයාගේ කිලෝ 4ක් අඩු වෙලා කියලා රේසිකුණට පස්සේ ඉ කුසල් කිව්වාගේ ඇතර මට දැවෝලන්නට මම හාවන රසල් ෆෑන්්වේ වුණට මට උඩත් රසල්ගේ අදුවක් කියන්න නෑ ඇත්තරම ගිය සතිය තිබ්බ සතිය කොලිෆන්ුත් සුපිරටම කරා පීවන් ගත්තා ඒවගේ ප්‍රේසක හොඳරම ඩ්‍රයිව් කර කිසිම මිස්ටේක් නැතු අනිත මතක් කරන්න ඕනේ ජෝජ් රසල් 2019 පස්සේ කවදාවත් සිංගපුරේස ඉවර කරලා නැහැ. ඉතින් ඒකත් සුවිශේෂි දෙයක්. ඊයේ ඉතින් ඉවර කරපු රේස් එකේ යට දිනන්න හම්බුණා. සුව පතනවා නියමයි රසල් ජයවා. ඔන්න මගෙනුත් ඔන්න හොඳ අහගන්න උට පුළුවන් වුණා. ඒ වගේ මර්සිඩීස් මරු මකට හැමදාම කියන පොයින්ට් එක ඒගොල්ලෝ ආයෙ ප්‍රූව් කරනවා අර ඔපචුනිටි එකක් තිබ්බ ගමන් ග්‍රැබ් කරනවා කියන එක. අනිවාර්යෙන් ටීම් එක හොඳටම ගියා ඒගොල්ලන්ගේ කමියුනිකේෂන් හොඳටම තිබ්බා. ඕක ගැන තමයි අපි අර සැලන්සරේ කතා කරන්නේ මර්සිඩීස්ලගේ කොහෙද හොඳම තැන කියලා බැලුවොත් මේක තමයි ඉතින් හොඳ එක්සාම්පල්ලයක්. දැන් chance එකක් තිබ්බද ඒ chance එක ගන්නවා. දැන් අපි දැක්ක සමහර පෝල් එකක් හම්බෙලා වින් එකක් ගන්න බැරි ටීම්ස් තිබ්බනේ. ඔව්. අපි හිතුවා ඒක වින් එකක් ගන්න කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් හැබැයි ඩ්‍රයිවර් එකත් හොඳයි. ඩ්‍රයිවර් එකට වඩා ක්වොලිෆයිං එක මම නම් කියන්නේ. ඩ්‍රයිවර් කියන්නේ ඉතින්
මුල්ටිගේ ගිය නිතක මේ පලනි ලැප් එක ඉඳලම ගැප් එකක් ක්‍රියේට් වුණා. ඉතින් ඒ නිසා මම ක්වොලිෆයින් එකේ තමයි සුපිරිම කියන්නේ. මොකද මේ ක්වොලිෆයින් ලැප් එක අන්තිම ලැප් එක මරු අන්තිම ලැප් එක නෙමෙයි මේ අන්තිමට ඉස්සෙල්ලා ගහපු ලැප් එක ඒ රෙකෝඩ් එකම තිබ්බේ නේ. අනිත් එක ලැප් රෙකෝඩ් එකක් ලුයිස්ගේ ෆාස්ටස්ට් එකට ඉස්සෙල්ලා. yes throughout the weekend Mercedes ඇත්තටම හොඳ powerful performance එකක් තියෙනවා. ගොඩක් විශේෂයෙන්ම රසල්ගේ පැත්තෙන් තමයි ඇන්ටනෙලිගේ ඒ වගේම කිමිත් හොඳට ඩ්‍රයිව් කරා. ඔව් කිමිගෙත් හොඳයි. උනාට රේස් එකේ මම නම් වැඩිය මෙහෙමයි අවුලක් නැහැ. උනාට හයිලයිට් වෙන තරම් දෙයක් මම දැක්කේ නැහැ. ඇත්තටම මේ උනාට ඕවරෝල් බැලුවොත් එහෙම හොඳ රිසල්ට් එකක් Mercedes ටීම් එකට. ඉතින් ඒගොල්ලෝ දැන් චැම්පියන්ෂිප් එකේ දෙවෙනියට ඉන්නේ. ඒක ගොඩක් සතුටුයි. මම මේ බය හිටියේ අර මගුල කොහෙවත් නැති ෆෙරාරි එක සෙකන්ඩ් වුණොත් වැඩක් නැහැ නේ. ඇත්තටම වැඩක් නැහැ නේ. ෆෙරාරි ඩිසර්ව් කරන්නේ නැහැ නේ සෙකන්ඩ් ප්ලේස් එකට. තුනෙන් පෝඩියම් එකේ ඉන්න බෑ තව බහින්න. ඔව් තුනත් හරියන්නේ නැහැ. මම රෙඩ් බුල් පාස් එහෙම ඉවර කරන්න ඊළඟට හිතනවා අපි තාම තුනනේ තා පොඩ්ඩයි කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩ කරන්නේ නැහැ කවදාවත්. ඕක දැන් අර දැන් ඕක end of the year මචං අර ඉන්වෙස්ටර්ස් ලට පෙන්නනවනේ ගිහිල්ලා රිසල්ට්ස් දැන් සමහරු යමාර ඉන්වෙස්ටර්ස් ලට රේස් බලන්න නැති වෙන්න පුළුවන්. දැන් උඹලම මචං on paper මචං සුපර් රිසල්ට් මෙන්න සෙකන්ඩ් ප්ලේස් තව එකයි යන්න තියෙන්නේ කියලා හිතලා ඒගොල්ලෝ තව සල්ලි දෙනවා. අන්න එතකොට එහෙම කරොත් එහෙම ඔය තව හුරතල් වෙන එක කොහොම යනවා මචං. ගිය පාරත් සෙකන්ඩ්නේ ගිය පාරෙකෙත් සෙකන්ඩ්. ඔව් ගිය පාරත් සෙකන්ඩ් අවුරුදු දෙකක් විතර මම හිතන්නේ සෙකන්ඩ් එක දිගට ආවා. හැබැයි ගිය පාර සෙකන්ඩ් එකට ඕකේ කියන්න පුළුවන් වින්ස් තුනක්වත් තිබ්බා මම හිතන්නේ මොනකෝ තිබ්බා ඉටලි තිබ්බා සයින්ස් එකක් තිබ්බනේ. yes ගිය පාර සීසන් එක හොඳ පාවිති ඒකනේ බං අපි හිතුවේ බං ලුයිස් ඇවිල්ලා දිනන්න පටන් ගනී කියලා. කොහෙද මූ අලුත් වාහනයක් කරන් ගන්න මේ මගුල කරන්න. අයියෝ අයියෝ ඉතින් ඒක තමයි අපේ අර මේ පෝල් පොසිෂන් අරන් මිස් වෙච්ච රේස් එක මොකද්ද ස්පැනිෂ් ග්‍රාන්ඩ් ප්‍රී නේද? චාල්ස් පෝල්ස් අරන් අපෝල් එක අරන් අන්තිමට පෝඩියම් එකකුත් නැති වුණේ අන්තිමට. ඔව් හතරද කොහෙද ඉවර කරේ. ඔන්න ඉතින් මර්සිඩීස් ලගෙන් අහගන්න කොහොමද පෝල් පොසිෂන් අරන් ෆාස්ටස් කාර් එක නැතුවත් බංකු අරන් එන්න කියන්නේ පොතයි බංකු අරන් ඒ වගේ මේ ෆෙරාරි එකේ උන් යන්න ඕනේ. මර්සිඩීස් ලගාවට. ගිහිල්ලා කොනෙක් අයිනෙන් ඉඳගෙන අහන් ඉන්න ඕනේ කොහොමද කරන්න වැඩේ කියලා. විලි ලැජ්ජාවේ සන්තෝෂය බෑ. ඊට පස්සේ අපේ මැක්ස් ඉතින් සුපුරුදු පරිදි හොඳයි නේ ඉතින්. මට නම් මේ රේස් එකේ මේ මම ඩිස්කෝඩ් කිව්වාගේ දැන් චැම්පියන්ෂිප් ෆයිට් එකට රසල් නැති හින්දා මොකද රසල් දැන් හරි රසල් නැති හින්දා කියලා කියන්නේ මේ දැන් මේකේ වින් කරාට අපි රසල්ගෙන් හැමදෙස්සෙම වින් එකක් බලාපොරොත්තු වෙන අමාරු වෙන කියන්නේ එකක් එයාගේ කාර් එක මගේ රසල් හින්දා කියනව නෙමෙයි. ඉතින් එතකොට මේ නමුත් මැක්ස්ගේ අපි දැන් දැක්කනේ මෙතන අපි දැන් හිතන්නේ මැක්ස් තමයි ත්‍රෙට් එක කියලා මැක්ලරන්ට. ඒතර මැක්ස් එහෙනම් මැක්ස් මැක්ලරන් කාර් දෙකට මිස්සරන් ඉවර කරපු හින්දා මට නිකන් මැක්ස්ට එක දෙන්න පුළුවන් වගේ යන්න ඔෆිෂියලි. ඔව්. ඊයේ කියන්නේ රසල් අයින් කරොත් එහෙම නැත්තර. එහෙමනේ තිබ්බේ 1 2 3 මැක්ස් 1 2 3 මැක්ලරන් දෙකනේ තිබ්බේ. රස ඒ වුණාට මෙහෙමයි දැන් මැක්ස් එක මැක්ලරන් 2 3 වගේ. ඔව්. එතන අර පොයින්ට්ස් ටික විතරයි වෙනස ඇත්තටම. පොයින්ට්ස් ටික ආව නම් තමයි මැක්ස්ට සුපිරි. ඉතින් කොහොම හරි තාම චැම්පියන්ෂිප් බැටල් එක තියෙනවා. තාම ඒ කියන්නේ මැතමැටිකලි පුළුවන් ඒ වුණාට පොඩ අමාරුනවා දැන් මැක්ස්ට. කොහොමද මැක්ලරන් කාර් දෙකම එක ළඟ තියෙන්නේ. ඒ කියන්නේ යාට පිටිපස්සේ ඉන්නේ. එයාගේ පොයින්ට්ස් වෙනස නිකන් පොයින්ට්ස් 7යි 8යි වෙනස. ඒ කියන්නේ වැඩිපුර ගන්න. එහෙම අර මදි. ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ කෙලිම වින්ස් ගත්තොත් තමයි chance එක වැඩිපුර එන්නේ. අනිත් එක තමයි එයා වින්ස් ගත්ත වැඩක් නැහැ. ඔස්කා ඔක්කොම සෙකන්ඩ් ඉවර කරත් ඒත් යාට chance එක නැහැ. පොඩ්ඩක් ඊට වැඩි පල්ලෙන් ඉවර කරන්න ඕනේ. ගැප් එක වැඩි වෙන්න ඕනේ දෙන්නගේ. කොහොම හරි වුණාට තාම චැම්පියන්ෂිප් ෆයිට් එක තාම ලයිව් යනවා වැඩේ. තාම රසල්ට්වත් පුළුවන් දිනන්න මැතමැටිකලි. ඔව් මැතමැටිකලි රසල්ටත් පුළුවන් ඉතින්. ඔව්. උඩ යට ඉන්න 4 දෙනානම් පුළුවන්. චාස්ට බෑ. චාස්ට බයි බයි උට ඔක්කොම දින්නත් දිනන්න බෑ. චාස්ගෙන් පල්ලෙහා බෑ. ඔව්. මේ හැබැයි අතර මැක්ස්ට මේ වින්න ගන්න තිබ්බ නේද? මොකද ගැම්බල් එකේ පොඩ්ඩක් වැරදුනානේ. මොකද ඒකෙන් සොෆ්ට් දාලා ගන්න ඕනේ කියන එක මම හිතන්නේ සොෆ්ට් එක මේ මම හිතන්නේ රස්නේ වැඩි හින්දාද දන්නේ සොෆ්ට් එක පර්ෆෝම් කරේ නැහැ. ඔව් ඒගොල්ලන්ට ඇත්තටම මේ ඒක ස්විච් කරලා යන්න තිබ්බේ. මුලින් හાર્ඩ් එකෙන් පටන් අරන් ගියා නම් සමහර විට chance එක තියෙන දේ. මොකද හાર્ඩ් එකේ පොඩ්ඩක් ෆාස්ට් කාර් එක ඊයේ දැන් සොෆ්ට් එකේ මේ මාරු කරාට පස්සේ පොඩ්ඩක් ෆාස්ට් වුණා කාර් එක. ගැප් එක පොඩ්ඩක් අඩු කරගෙන ගියා. කාර් එක අවුල් කියලා මම දැක්ක කම්ප්ලේන් දෙක තුනක් එනවා. ඔව් ස්ටාර්ට් එකේ මම හිතනවා ඩවුන් ශිෆ්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තිබ්බා. ඒ වෙලාවට ගැප් එකත් අඩු වුණා. ලැන්ඩෝ ටක් ගාලා ආව ළඟට. එහෙම වුණා. ඉතින් ලැන්ඩෝ ඇවිල්ලා දුර මේ අර මේ රසල්ව ලං කරද්දිම අපරාධ ලොකප් එකක් තුනා. ඔව්. ගොඩක් ඒ වෙලාවේ රසල්ව ලං කරලා තිබ්බේ. ඔව්. කොහොම හරි ඉතින් හරි බයි එහෙම ඕවර්ऑල් බලුවොත් හරි බෝරින් රේස් යන්නේ. ඒ කියන්නේ කිසි දෙයක් අපි මේ
දැන් ඕටෙක් ඒක බෝරින් අර දැන් මුත් වෙච්ච ඕටෙක් අපිට අර අපිට ඕන දේවල් උන්නේ නැති හින්දා ඔව් හැබැයි අර මේ මෙහෙම දෙයක් තිබ්බා මේ මොන හරි වෙයිද කියලා බල අර දැන් බෝරින් කිව්වට අර දැන් සමහර ඒවා තියෙන ඇත්තටම නිින්ද මට අන්තිම ලැප්ස් වගේ වෙලාව සමහරවල් නිින්දත් යනවා එතකොට දැන් මේකේ මම අර ඊයේත් කිව්ව මතකද ඇයි මම දවස් ගිය සතියේ ඊරිසලේසේදවද කෝල් එකේ ඉද්දී ඔයාලා මාව වැහරුවේ ඔව් උඹට උඹ එකක් නෙවෙයි ඉතින් ඒ ගොඩක් වෙලාටම තමයි කොහොමරි මේ රේස් එකේම නෙමෙයි දැන් මේක මෙයා ඊළඟට මොකක් කරයිද ඊළඟට මූව් එක කරයිද පිට් එක හාගනීද කියලා පිට් එක හැව මැක්ලරන් ආයේ ඔස්කාර් එක මේ පාර මැක්ලරන් තමයි හයිලයිට් එක කියන්නේ කිසි දෙයක් උනෙත් නැහැ උනාට උන් තමයි හැමදාම අර ටෝකින් ටොපික් එක හොට් ටොපික් එක වෙන්නේ ඇත්තටම මැක්ලරන් මචං end of the day ඊට පස්සේ මිනිස්සු බයිනවා මචං අපිට ඒක ගැන කතා කරනවා කියලා ඊට කලින් හදාගන්න පපාය රූල්ස් කියලා බම්බුවත් තියෙන මේ මගුල හදාගන්න මට ඇත්තටම මල පැනලා තියෙනවා පපාය රූල්ස් නෙමෙයි මේ මම නම් කියන්නේ වැරදි නෑ එච්චර තමයි කියන්න තියෙන්නේ ඔයා ඉතින් ටීම් ලෑන්ඩ් වල ඉන්නේ ටීම් එකේ වුණත් මම ඔස්කරත් කතා කරලා තියෙනවානේ වැරදි වුණාම කියන්නේ මේක නම් වැරදි තමයි කියලා නමුත් මේකේ මට හිතෙන්නේ මේ ලැන්ඩෝ හින්දා නෙමෙයි වෙන ඩ්‍රයිවර් කෙනෙක් හිටියත් එතන කරන්න දෙයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව් මෙහෙමයි දැන් ඕක දැන් ඩිස්කෝඩ් එකේ උනත් හරි අමුතු කන්ට්‍රෝවර්ෂල් ටොපික්ස් යනවා ඊයේ ඉඳලා ෆයර්. ඔව් එහෙනට වලි යනවා. පොඩ්ඩක් නිමාඩු දාලා හිටියා. ඔව් කෝ වලි යනවා. ඒ උනාට මෙහෙමයි. දැන් මුලික වගේ ඇත්තටම ලැන්ඩෝගේ පැත්තෙන් බැලුවොත් මටත් ඇත්තටම කිසිම වැරද්දක් කියන්න බෑ. කියන්නේ මම වුණත් දැන් මම මෙච්චකල් ලැන්ඩෝට බැනම හිටියේ මචං කිසිම රිස්ක් එකක් ගන්න නැහැ. හරියට ෆයිට් කරන්න අනිත් මැක්ස් එක ෆයිට් කරලා තියෙන අර රුකීස්ලා වගේ වැඩ කරන්නේ ඒ වගේ ඊයේ කරෙත් නෑ ගත්තේ නෑනේ අර ඒවා කිය අපි ඒ කියන්නේ මම නම් ඇත්තටම ඒවා කිය කන්ඩෙම් කරේ ඇත්තටම රැන්ඩෝ ඒ වුණාට දැන් ඊයේ මූව් එක හොඳයි ඒ ෆස්ට් ටර්න් එකේ කර මූව් එක ඒ කියන්නේ අර පෙන්නනවා මචං මටත් දිනන්න ඕනේ අකෝ මාත් ෆයිට් කරනවා කියලා පෙන්නුවා මචං අර ඔස්කා පැත්තකට දාලා හරි එහෙම කරලා හරි එහෙම කරලා ඒ කරපු වැඩේ මගේ ලැන්ඩෝස්නේ පටන් ගත්තේ ඔව් ලැන්ඩෝගේ පැත්තෙන් සුපිරි ඒක තමයි වෙන්න ඕනේ චැම්පියන්ෂිප් එක දිනනවා නම් තවන්ට පොයින්ට්ස් ඕන නම් තමන්ගේ අර හිතේ තියෙනවා නම් දිනන්න ඕනේ කියලා ඕක තමයි කරන්න ඕනේ ඒකට 100% මම agree වෙනවා හරිද ඒ වුණාට දැන් ඔස්කාගේ පැත්තෙනුත් ගෙන ආගියුමන්ට් එකට ඒකටත් මුත් කියන්න බෑ මචං ඇයි කියන්න බැරි පපාය රූල්ස් හින්දා මචං පපාය රූල්ස් කියලා මගුලක් දාලා දෙනවා ටීම් එකෙන් ඒක හින්දා කවුටද අපේ ඔස්කාට පුළුවන් මචං ඒ ක්ලේම් කරන්න මොකද පපාය රූල්ස් වල කියන එකම දේ මචං දෙන්නට සාධාරණ වෙන්න ඕනේ අනිත් එක මේ වාහන අප්ප ගන්න එපා හරිද හප්ප ගන්න එක නුනේ දැන් අර ඇඟට වැදිලා ඒ වුණා ඊට පස්සේ ඔස්කා කතා කරලා කියනවනේ ඉතින් අනිත් එක්කෙනා බේරන්න කියලා මගේ ඇඟට කපන එක හරියද ඒතොර ඒක ෆෙයාද කියලා ටීම් එකෙන් අහන්නේ ඒක ටීම් එකෙන් අහන්න වෙලා තියෙන්නේ ටීම් එකෙන් පපාය රූල්ස් කියලා එකක් දාලා දෙන හින්දානේ දැන් නැත්තම් දැන් එහෙනම් ලැන්ඩෝට පුළුවන් මේ කවුරුද මැක්ස් එක්කත් මේ රේඩියෝ වලින් මරාගෙන කියන්නේ දැන් මුලින්ම වැදුනේ ඇත්තට මැක්ස් කරේ එතන යන්න නෑනේ මේ එයා ඇඟට කැපුවේ කියලා එහෙම ප්‍රශ්නයක් කරනවා මොකද මේ ටීම් දෙකකින්ද ඒතකොට අවුලන්නේ මොකද රේසින් ඉන්සිඩන්ට් එක දෙන්න රේස් කරනවා එහෙම තමයි දැන් අතන ප්‍රශ්නේ තියෙන්නේ ටීම්මේට්ස්ලා දෙන්න මගුල පපායක් බබ්බක් මගුලක් කියලා දාලා දෙනවා පැපල් මගුලක් ඉතින් ඒකින්ද ඔස්කට chance එක තියෙනවා ඒක ක්ලේම් කරන්න මට ඇයි මගේ ඔස්කා තරහ ගන්න වැඩි ඒ කියන්නේ දැන් ඔස්කෝ ඔය වගේ තරහ ගන්න ඕනේ මම කියන්නේ එදා ලැන්ඩෝට යන්න කියපු වෙලාවේ පාස් කරපු වෙලාවේ පාස් කරන්න නැතුවවත් ඉන්න දෙන්න ඕනේ මම නම් කියන්නේ ඔව් ඒ වැඩේ මොකද දන්නවද යන්න නැතුව මේ කන්ස්ට්‍රක්ටර් සෙලිබ්‍රේෂන් එකකට ගියේ නැහැ කියලා අපි දැක්කනේ මීඩියා එකේ අර මීඩියා පෙන් එකේ හිටියා කියලා ඔව් ඒවා හැබැයි ටීම් එකෙන් කරන ගෙන්න ගන්න ඕනේ ඌ එන්න බෑ කොහොමද අර ගිහිල්ලා ඔයා එන්න කියලා ඇවිල්ලා රංගන්න මොකද මේ චැම්පියන්ෂිප් එකේ වැඩිපුරම පොයින්ට්ස් අරන් දීලා තියෙන්නේ ඔස්කා ලැන්ඩෝ නෙවෙයිනේ ඉතින් එතකොට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ එතන පේන් ඩ්‍රයිව් ඒවා හරිය චාටර් වැඩ මචන් ටීම් එකක් පැත්තෙන් බැලුවා මම දන්නේ නැහැ මැක්රන් ෆෑන්ස්ලාට මොනවද හිතනවද කියලා මේ අතන ඒක තමයි මම කියන්නේ දැන් ඔතන පපාය රූල්ස් කියලා එතන ප්‍රශ්නයක් නැත්තම් ඔය දෙන්න ෆයිට් කරලා එතන වෙච්ච එක නෝමල් ඉන්සිඩන්ට් එකක් කිසිම දෙයක් වෙන්න ඕනේ නැහැ ඒ වුණාට දැන් අර පපාය රූල්ස් කියලා දෙයක් දාලා කට්ටියට ෆෙයා සලකනවා හැප්ප ගන්න බෑ කියලා එහෙම ඩ්‍රයිවර්ස්ලා දෙන්නට කියලා තියෙද්දි තමයි ඔස්කා කියන්නේ එහෙනම් මොකද්ද ෆෙයානස් කියන්නේ දැන් මොකද්ද කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා එහෙමයි කියලා ඩ්‍රයිව් කරෙත් නැහැ කවුද නෑ මම කියන්නේ තව එන්න තිබ්බනේ යා ඩිසිෂන් එක දෙනකද දන්නේ බෑක් ඔෆ් වුණ එකපාරට ඕනයි පොඩ්ඩක් ස්ලෝ වුණා ඩයල් එක කියන්නේ හැප්පුණාට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ගියා නැත්තම් දෙන්න එක ළඟ හිටියේ දැන් ඔය මූව් එක අපි ගොඩක් දැකලා තිනවා අර මම කියන පපාය රූල්ස් නැතුව වෙද්දී මේ මැක්ස් ගතින් අපි ඔක ගොඩක් දැකලා තියෙනවා ඔව් ඒක මේ අනිත් එක තමයි මේක දැන් නම් පොඩක් පැහැදිලි වෙලා මට නම් තියෙන මචං උඹට තේරෙනවද දන්නේ නැහැ පපාය රූල්ස් පොඩ්ඩක් මේ
ලැන්ඩෝලඟ පොඩ්ඩක් නැවෙනවා කියලා මට හිතලා මචං පපාරුල්ස් පොඩ්ඩක් ෆේවර් පාලට තියලා හිතන ඇති එහෙම ඉතින් පොඩ්ඩක් නෑ උඹට හිතෙන් නැත්තයි උඹටත් හිතලා මන් දන්නවා උඹට හිතලා කියලා ඒක ඔන්න බලන කට්ටිය ලෝකවල හිතන්නේ පපාරුල්ස් පොඩි ලැන්ඩෝ දිනද්දි සහ කවුද ඔස්කා කරද්දි කොහොමද කියලා අනිත් එක තමයි මම හොඳට බලද්දි ඔය ප්‍රශ්නේ උනාට පස්සේ මම අද වැට්ට ගිහලත් ඕක හිතුවා මචං හරිද දැන් තිබ්බ රේසස් ටික තියෙනවානේ රේසස් 18ක් තිබ්බනේ ඔය රේසස් 18ෙම ලැන්ඩෝ ඔස්කාට ඉස්සරහින් ඉවර කරපු රේසස් තියෙන්නේ ඒ රේසස් ගොඩක මචං පපාය රූල්ස් කියලා ටීම් එකෙන් ඔස්කාව පල්ලෙහාට කරලා තියෙනවා ඔස්කාට ඔස්කාව එක්ක සැප් කරලා තියෙනවා එහෙම නැත්නම් මොකක් හරි කරලා දෙනවා දැන් පපාය රූල්ස් කියන සීන් එක දාලා එහෙම කරලා ඒ වුණාට දැන් අනිත් රේස් එක කියන්නේ ඔස්කා ලැන්ඩෝ ඩැඩි ඉස්සරහින් ඉන්න රේසස් වල මචං කිසිම පපාය රූල්ස් ගැන මෙන්ෂන් එකක්වත් නැහැ එක්කෝ එක් සමහරලාට ඔස්කා මචං ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියන්නේ ලැන්ඩෝට අල්ලන්නවත් බැරි තැනක ඉන්නේ එහෙම නැත්නම් එකලං හිටියත් එහෙම පපාය රූල්ස් කියලා දාලා මුකුත් කරන්නේ නැහැ මචං ඉතින් ඒකෙන් මට හිතුනේ තමයි ඒක තමයි මට හිතුනේ පොඩි ෆේව එකක් තියෙනවා මචං නැත්තේ නැහැ අනිවාර්යෙන් ලැන්ඩෝ ඉස්සරහින් ඉද්දි පොඩි ෆේව එකක් තියෙනවා මම කියන්නේ ෆේව එකක් ඔටෝමැටිකලි එන්න පුළුවන් කියලා අපි කතා වුණා මතකද ඔව් ඒක අන්න ඒක පොඩ්ඩක් පේන්නේ නැති වෙන්න කරන්න ඕනේ ඒක එහෙම ඒක පේන්න කරාම චාටර් මචං ලැන්ඩෝනේ මුලින් ඉඳලම හිටපු එක්කෙනා කියන්නේ අවුරුදු 4ක් නෙමෙයි 3ක් හිටියනේ දැන් සෝරි 4ක් ඉතින් එතකොට ඒ ඉඳලා දැන් මෙයා ආපු මෙයාගේ පළවෙනි ඉයර් එකේ හින්දා වෙන්න ඇති කියලා මම කියන්නේ ඒක අර හියුමන්ස්ලා හින්දා වෙනවා කියලා. හැබැයි ස්පෝර්ට් එක ඇතුලේ ඒක වෙන්න හොඳ නෑ ඉතින්. ඔව් ඒක අසාධාරණනේ දැන් මේ ඔස්කාට අසාධාරණ පුතා වුණත් එහෙම පුතා එතන හිටියත් එයා සලකන්න ඕන ටීම් එක විදියට මම කියන්නේ ඩිසිෂන්ස් ගන්න ඕන ටීම් එකක් විදියට මේ බලමු ඉතින්නේ. කොහොමත් සැක් බ්‍රවුන්ගේ පුතා වගේනේ ලැන්ඩෝ ඉන්නේ කොහොමත් නේද කින්ද පොඩ්ඩක් මේ සැක් බ්‍රවුන් පොඩක් සෙලිබ්‍රේෂන් වලට අර වගේ කැඩිච්ච එක නම් අවුල් ඉතින් ගන්න තිබ්බා යන්න තිබ්බා මම කියන ඔස්කත් යන්න ඕනේ ඉතින් පොඩ්ඩක් ඔච්චර තරහා ගන්න ඕනේ නෑ මම නම් කියන්නේ මොකද ඔහොම තරහා ගන්නව නම් ඕක ගන්න තිබ්බා එදා අර ලැන්ඩෝට යන්න කිව්ව දවසේ ඔව් ඒක ඔදා කියලා අහලා ඒක කට වහගෙන කුක්කා වගේ පස්සට ගියා නෑ ඒක වැඩේ තියෙන එක තමයි අපි දවස් කිව්වේ කියන්නේ ඔය කලින් රේස් වල අවුලක් නැතුව ඉන්නවා මොකද කවර රේස් තියෙනවා අවුලක් නෑ කියලා අන්තිම හරියට තමයි මචං රත් වෙන්නේ අම්මරුට තව දැන් ඔස්කාර මතක් කරන තව රේස් පායි මගුල මෙතනත් කියලා වුණානේ මට කියලා උට මල පයින්නවා මචං ඒකයි දැන් ඔතන දැන් ඉමෝෂනලි ගත්තොත් එහෙමනේ දැන් ඔතන දැන් අපි වුණත් ඔතන හිටියොත් මචං අපිට දැන් තව රේස් ටිකයි තියෙන මම චැම්පියන්ෂිප් දිනන්න ඕනේ අරයා පොඩ ටීම්මේට් එනවා ටික ටික ළඟට පොයින්ට්ස් දෙක තුන හරි අරගෙන එනවා ඒක හින්දා අනිවාර්යෙන් එතන ඒ ප්‍රශ්නේ තමයි දැන් ඔතනදී නැත්තම් දැන් ඔස්කාට දැන් මතක් කරලාද මං අපරාධ මං අවුලට පොසිෂන් එක දුන්නේ දා කියලා අනිවාර්යෙන් ඉතනදී මචං දැන් අනිත් එක තමයි ඔන්න දැන් දැන් දෙන්නටම chance එක තියෙනවා ෆයිට් කරන්න දැන් මොකද කන්ස්ට්‍රක්ටර් චැම්පියන්ෂිප් අරන් ඉවරනේ දැන් ආයේ පොයින්ට් ටීම් එකට පොයින්ට්ස් ගන්න කියලා දෙයක් නැහැ පපාය රූල්ස් වලට චානුක දාපම් මේකට පපාය රූල්ස් වලට ගන්න කියලා චානු මේකට දාපම් පපාය රූල්ස් වල කරගන්න කියලා දැන් පදින්න තමයි තියෙන්නේ මගුල මෙතන හුරතල් ලෙවි ඉන්නවා එකෙක්ටවත් දිනා ගන්න වෙන්නේ නැහැ දැන් සිතාවට පපාය රූල්ස් අයින් කරලා නම් හරිනේ ඕ දැන් අයින් කරන්නේ මොන මගුල තියක් ලබ්බත් තියකින් ඔව් කන්ස්ට්‍රක්ටර් අරන් ඉවරයිනේ ඔව් කන්ස්ට්‍රක්ටර් අරන් ඉවරයි දැන් උඹලා මැරුන් නැත්නම් එච්චරයි ඔව් දැන් උඹලා මැරෙන්නේ නැතුව ඕන දෙයක් කරගෙන ගියත් අයියෝ කොහොමද කියන්න ඕනේ ඔව් මඩල් සැක් දැන් පපාය පා ඔඩ කුණුවරම කට්ටෙන්ට පැපොල් ඔහොමයන් කියන්න ඔහොම අද්දිතින් පහ ඉවර කරාපේ ලුයිස් අනිත්තක පොඩට මේකක්ද කිය මතක් කරන්නට දැන්ව පපාය රූල්ස් කියලා දැන් කටවශනයට නො කියන්නේ ඇති බයි නොය පපායට බයි නෑ මං කියන එක ඊළඟ සේසන් නිර්ම මේ මගින් දෙන්න අවද අවවාදයක් කරද ඔය පපාය රූල්ස් කියලා කටවචනයට හොම කරන්න එපා ඔගොල්ල හදන්න කන්ට්‍රක්ට ්‍රයිවස දෙන්නට පපාය රූල්ස් කියන්න මෙන්න මේක එකනෙගේ පිට්ස්ටොප් එක කුණොත් අනිත් එක්කත් පිටක් පිස්ටොප් කරගන්න අන්නේ වගේ එහම චාන්ස් දෙන්න ඕනම දැන් දා රේස්සගේ දැන් ඒකෙත් ඔස්කගේ පිස්ටප් මේ වුණනේ කැලවුණනේ උනට කලින් මචන් ඔස්කගේ පේස්ස කොදයි ගැප්ප අඩු කරන අඩු කරනාවේ ඇවිල්ලා කොමරි තප්පර 7ක් විතර තියෙත්තමයි පිට් කරේ කොමරි ඊටසේ තප්පර 5ක් වැඩිපුර ගියා ඉතින් අහන්න දැන් ෆෙයානස්තක්ගේ අර මංක ෆෙයානස් කියලා ලැන්ඩුට කියන්නට අරහෙ නවත්තා ඉන්න මෙයා එනකන් තප්පර සිටුවේෂන් එක වෙනස් නේද අර දන්න ඒ එන ෆෙයානස්තගේ වෙන්න පැද අර එදා ෆෙයානස් කියලා අරුට සිටුවේෂන් එක වෙනස් පොඩ්ඩක් ස්වප් කරන්න කිව්වේ ඒ එහෙමනම් එහෙමත් වෙන්න ඕනේ අන්න ඒක තමයි කියන්නේ ඔය කටවචනෙට තියාගෙන කියන්නේ දැන් ඔක කොන්ට්‍රැක්ට් එකක් විදිහට තිබ්බ නැහැ කියන්නේ මෙහෙම පපා රූල්ස් කියලා එහෙම සෙට් එකක් තියෙනවා දෙන්නම ඇග්‍රී වෙලා තියෙනවා නම්
කවදාවත් ඔස්කට අරවගේ මැදදි කතා කල කියන්නේ මෙම අරික හරි අසාධාරණය මේ ඇඟට කැපු අරය අරම කිය එහෙම කරන්න ඔන්නෑන ඔයකින්ද පපාරුල්ස් කල එක්ක ඔගොල්ලො හදාගණ්ඩ සෙට්ට රූල්ස් ටික හදාර වෙන්න මේම තමයි රූල්ස් මෙතනින් හට ප්‍රශ්ටයන තොර ගැන මැකරන් ෆෑන් කෙන්ට පොඩ හිතබති හිතන විදිහ අර කන්ස්ට්‍රක්ට චම්පිය දෙල්ලා මේන් රයි මේ චම්පිසි ලීඩ ඉන්න එක සෙලිබෙට් කරන්නත් එන්න ඌට මල පැන්ලයින් හැමදාම රේස්තල රේස් මැද ස්වප් කරනවා දෙන්නවා කිසිම හේතුවක්නතු ඔයකෝ පිස්ටොප් එක කෙලවුණනා කියලා එහෙම කර හොම මොන මොකුලද වන්නක චාටර් නිබා මේ පිනකල් of බෝටස් පෝ පය තමයි ලොකොටම පොඩ්ඩක් හැබයි ඔවු පපාය ෆේවස් ලැන්ඩෝ ඉද ශේප් පිදින්තිය ඔය දැක්කට ඔය දැක්කර වැඩන්න ඇති ඔබ යමු මේ යමු කියන්න ඊළඟට ඉන්න අපේ කිමිනම ලුයිස් ඔව ලුයිස් අන ලුවිස් මිකල් සෝන දිරන්න එන්න කතා කරලටන්න ලුවිස් වචන කිමි මේ චාල්ස්නේ නෑ චාල්ස් එන්න බැරිුණන කිමි ඕනෑ මේ ලුවිස්ට ලුවිස් හිටිය P5න P5ට මේ ෆයිසකන් පැල් ටැක් අන්තිම ට්‍රක්ලිමිට්ලන PCP8ටල් මේ මොකක්ද එලෝ ෆලග් එක මේ යෙලෝ ෆලක් එන මේ කොඩියක් වන්න තිබේ යට ඕ තුනක් කරලා තිබේ හතරනික ඒ බයි ට්‍රක්ලිමිට බලපක් අන්තිම ට්‍රක්ලිමිට පයින වීඩිය දාලා තියෙනවා එෆන් මේක මසන් නිකං යන්නවා ගැන එපා වෙලා කියන්නේ වංගු හොඳර ගණ්ඩ පුළුවන් ගුණෑනික යනවා වංගු හොඳර ගණ්ඩ පුලාගේ උනු ගන්න මේ වස්සෙන් ගිල් අයින ගිල්ලා යන ඇගේ දාලා තිබෙත්ත කියන්නේ අන්ජස්ටිෆයිබල් ට්‍රක්ලිමිට් කලගන්න ට්‍රක්ලිමිට පැනපකට හේතුවක් පෙන්න්නට බෑ කියලා හේතුවක් නැතුව පැන්න කියලා කියන්න උට පාල දීන මට නත පාලා තමයි තිනන මේ මිරකල්ලක් ඕන කියලා අහන්න මේ පෙරෙඩ්ඩගේ එතකොටම තින් තේරුණා තින් පාලා තමයි උත්තර දෙන ඇති අයෝ ඉටස කිමින්නවා ඉටස චාල්සින්නවා චාල්ස්ට බයි චාල්ස් ඉස්සරටයක් හිටිය ඕ චාල්ස්ටයක් ඉස්සර හිටිය චාල්ස්කේත ලොකු මුකුත් තුන්න ෑන චාල්ස් ඕටෙක් තිබෙන කරන පිට්ට කල සොෆ්ටගෙන් තමයි ලුයිස්ට ඩ්වන්ටේජකාවේ මද පිට් කරෙත් අර මේ බලද්‍යවා කිවේ ලුවිස්කෙන් පිටිපස තපර පනාගේ පැත්ති බින්දමයි තන්න කරන ්‍රී පිස් පිස්ටොප් පැක් තිබ්බා ඒක හින්ද කරේ කරලා අන්දිර ෆාස්ටස් ලැප්පත් ගහ තිබ මේ ගත්ද ඒක දැප්‍ර කොඩ්ඩ ඕ ඒක මේ මොකක්ද කවුද ලුවිස් සැමිල්ටන් සීසන් දාසක එක දිගට අරන්ති නොල මචන් මේවා ෆාස්ටස් ලැප් රේසෙක් සිංගපෝලද සිංගපොර මේ කියන්නේ සීසන ඇතුළට අනිවාරෙන්ම ගන්නොලි සමහර සමහරයස් ලාරගන්න ඇතිව තියෙන එක දිකට දාසයක් කරන්තින දෙවනිටන ශූමාක සීසන්ස් පහලව කරන්තින ෆාස්ටස් ලැප් ඒක මට මදක් කලරි මරු ඒවා බං අර දැන් ඒවගේ හොයන්ඩ බඟර හොල හොලාට ලිස්ටක අටයව තියෙන්නේ නිකන් කෑම කාලාව නැත්තන් දින පුයවට ඒවට ඩාලා තින්නද අපිත් පව් ඔක්කොම් පව් වැඩන්න කතා කර ඉඩස මේ සයින්ස් හොඳට ඩ්‍රයිවයක් කර මේ පොසිෂන්ස් අටක් මයි තන්න ගේන් කරලා තිබ්බා මේ පොයින්ස් වල ඉවර කරේ මයි තන පල්ලයා පටන් කර ඕ දෙන්නම මේ කොලිෆෑන්ගේ ඩිස්කොලිෆයි වුණානේ රියවිං ඉන්ෆ්‍රිච්මට ඇති බෙගුලන් රියවිං එක වැඩිපුර ඇරෙනවා කියලා ඩබල්ඩRS එකක් සෙට්ටනා කියලා ඒක හින්දා දෙන්නවම ඩිස්කොලිෆයි වුණා මේකෙන් ඉඩසේ කවුද අපේ ඇල්බෝන් පටන් ගත්ත පිට්ලෙන් එකෙන් මත සයින්ස් අන්තිම වගේ මට මතකද පටන් ගත්තේ කොහමරි දේද වනට ඒදන්න හොඳ පොෆම් කර රේස්සගෙන බෝත් විලියම් සෝ යස් මේ පොඩ්ඩයින් මේ රිසාල්ස් ගන්ඩ අලොන්සොත් හො මේ පොඩක් කම්පලේන්් කර හිටියනේ ඔව ඇය මත රේටිය හැම ලැප්ටගේම කිව්වත් රේඩිය ගෝෆ් කරනවා කිවා කටලා අර කියන්නේ 34 ගෝ කියලා එ කියන්න ඕන්නෑ සිරාවට ඔන්න තා 2 ලැප්ට ගෝවගේ ගන්න කවන්න ඇත කොහමරි මේ දැන් ලැන්ඩෝගේ ඔස්කගේ ඒකෙන් ත පොයින්ස් තුනයි වැඩියුනේ ලැන්ඩොට කියන්න ලැන්ඩ ගැන ගැප් ගැප අඩුනේද ඕ අඩුන තුනක විසි පහත් තිබ්බ එක 22ක් වෙනවානේ ආනෑනෑ පොඩේ දැන් F1 ස්ටෑන්ඩිං බලමු
කොහමරි දැන් මචන් ලැන්ඩොට හෙන ඊසි ටාගට් ඇතින් ඕ ආපඩපඩේ විසි දෙක පොයින්් විසි දෙකයි මචන් ලැන්ඩෝ තව දෙකක් වගේ දිනාගත්තොත් බඩු බනිස් බඩු අතේ මසන් ඉතින් හට කියන්න හොදර ඊළඟට එන්නේ සැකිට් ඔෆ් දී ඇමරිකානේ ඔස්ටින් රේස් එක ඉතින් ඔස්ටින එක අනිවාරෙන් වන්ටු ලොවෙත් මහිතනවා මේ මැක්‍රන ටැක්ලිමිට යන්න පුලගේ ටක්ලිමිට අනිත ෆාස් කෝනස් තින ම ගොඩක් දුරට මැක්‍රන එකට හොඳ කල හිතන් පුල යනට හිතන්ඩ වැබ මැක්සිද්ධි මටනක් වෙලෝ දැක් හිතන්ඩ මැක්ස් කනා මස ඉක්වේෂන් මගේ පෝඩියම් එකට එනගේ අයකින් ප්‍රඩික්ෂණ එක දෙන්න කාව කවුද ලැන්ඩෝයි මක්සු යාව ඕනේ මම දැම්ම ඔස්කන ඔස්ක දිනපු කාලය මත කරෑවා අන්තිමට නෙදලන්න එගෙන දින්නේ කොහමරි මේ අරකිව බෝරිං රේස්සක් වුණට මේ හරි ඉන්ටෙන්ස් නේ හැමලේම බබ කෝම බලන්න හොද ගොඩක් කටේ හිතන්ගටිය රසල් මේ අන්තිම ලැප්ගේ හප කරන කියලා මොද අන්තිම ලැප්පල තමයි හප කරන්න කියලා මමත් ඒ කෙනෙක් තම හිතන්ගට අනිත්තක රේසකිවරවෙලා අන ඒ වෙද්‍ය අර මේ අන කමෙන්සල්ට ඇති කියවන්න මනාද ඒ වෙද්දි කසාමාර රේසකි වෙල්ලත් දානවා මේ රසල්ට පෙනල්ටයක් අත්වාද ඉදන්නෑනේ ඒ ගැබ්බල්ල ඉවරුණා එහෙම තමයි රේස බලු කමෙන්ස් ටිකනේ මොක තියෙන්නේ ඔව අපි යන් අද කමෙන්ට්ට අද යස් අද කමෙන්ස් අපි කමෙන්න්සුයි එකක් දෙයක් අපි ගත්ත අපේ අර මොකෙන්ද අපේ ඇනසරි වීඩියෝගෙන් BTS වීඩියෝගෙන් මේ ඉතින් අපිතනවාල එක බලන්න ඇති කියලා බල නැත්තන් දැම් බලන්න ගොඩක් කට්ටේ කමෙන්ස් දාල් තිබ්බ ඉතින් චානුට තැංකව චානු මේ ඒකදම ගොදව චානුක් නෑ අපි ඕකන ඔය වීඩියකට අපි වගේ මොන ගෑල්ල දාන්නේ මොනාද කරන්න ඔක්කොම කල අපි එවන එක අපි අප්ලෝඩ් කරනවා අපි යම් පලවෙනි එක පලවෙනි එක තියෙන්නේ මේ රුසන්දි හරි සමාවෙන්න වැරදිරි කියවනවා I have been a F1 fan since 2022 and that's when I started searching for a singular YouTube channel to enjoy and learn more about the sport. That's how I found your channel and I have been watching since the beginning. Even though I never commented before, I really appreciate the effort you have put into bringing F1 closer to us. Congratulations on completing 2 amazing years. Wishing you many more years of success and growth ahead. Keep it up the amazing work. Thank you. Thank you රුසන්දි. Thank you very much. ඔය වගේ කමෙන්ට්ස් දැක්කව තමයි නේ බං අපිට මේක නවත්තන්න හිතෙන්නේ නැත්තේ. තවත් කරගම මේ වගේ ගොඩක් තියෙනවා අපිට දැන් ඔක්කොම ටික තෝරගන්න දෙන්න. ඉතින් thank you. We'll try to do our best ඉතින්. ඔව් සමහරලාට අපි දෙන්නට හිතනවානේ බං අපි දෙන්න කොහොමද අවුරුදු දෙකක් මෙහෙම මගුලක් එක දිගට කරන් ආවේ කියලාත් පුදුමයි නේ වෙලාවකට. ඉතින් අර බ්‍රේක් තිබ්බට සති තුනක මේ හැම සතියෙම වගේ එකක් නෙමෙයි. අනිවාර්යයෙන් මේ වගේ මේ කමෙන්ට්ස් දැක්කාම ඉතින් අර ඔක්කොම දමලා ගහලා ජීවිතේ කරනවද මන්ද? සිරාවට අපි වෙන කිසි දෙයක් කළා දෙනවද ගහන් අවුරුද්දක් එක දිගට මම ජොබ් එකක්වත් එක දිගට එච්චර කළා නෑ. මොකල්ලත් නෑ අවුරුදු දෙකක් ඉඳලා නෑ එක තැනක. සිරාවට අපේ අනිවාර්යෙන් අපේ පර්සනල් මේ අචීව්මන්ට් එකකුත් එක තමයි ඒකනේ. ඉතින් ඒකට thank you කියන්න ඕනේ බලන ඔයගොල්ලන්ට තමයි thank you very much. අපි යන් ඊළඟ කමෙන්ට් එකට ඊලාන් කමෙන්ට් එක දාලා තියෙන්නේ ගයනී ගණය පොල. ඕ මේ දැන් පොඩක් ගර්ල්ස්ලා ගොඩක් දානවා කමෙන්ට්ස් නේ. ඔව්. නයිස්. අර අපේ ආවනේ ඇන්ටි කෙනෙකු යක් වෙනකෝ. ඇන්ටි කෙනෙක් ඕකේ යස් යස්. මං කියන්නේ ඇන්ට්ලා දෙන්නෙක් නේ ආවේ කියලා. ඒනට බයිබා. ඔන්න අපි දන්නේ මන්නම් කිව්වේ නෑ. නෑ නෑ sorry එහෙම නෑ ඉතින්. ඔන්න ගයනී කියන ගයනී ටයිම් ස්ටෑම්ප් එකක් දාලා තිනවා 1 hour 8 minutes 56 seconds ටයිම් ස්ටෑම්ප් එක නොරිස් කියලා ඔස්කා දාපු එක නම් මරු ඈ එඩිටර් අයියත් මැක්‍රන් ෆිට් ක්‍රූ එක වගේ ඔස්කා සපෝට්ද දන්නේ නැහැ මොන වැරද්ද කරත් ලැන්ඩ් ඒ මොකක්ද ඒ සීන් එක මම දැක්කේ නැහැ එහෙම කරලා තිබ්බද නෑ අයියර මේ ට්‍රැක්ටෝක් එකේ මේ වින්ස් ගැන කියද්දි මේ චානු දාලා තියෙන ෆොටෝස් ටික ඩ්‍රයිවර්ස් ඒ කියන්නේ ඩ්‍රයිවර්ගේ ඒක මාරුවලා මේ ගිය අවුරුද්ද සිංගප්පූර් එක දින්නේ නොරිස්නේ 24 නොරිස් කියද්දි ඔස්කාගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ
මෙයා මේ ලැන්ඩෝ ෆෑන් කෙනෙක්නේ මොනවා වැරද්ද කරත් ලැන්ඩෝ පව කියලා කියෙන් මොන වැරද්ද කරත් පව කියන්න මසගේ ලොවෙත් ලැන්ඩෝ පැන්තවයි උඹත් එහෙම කියන්නේ වැරදි කරේ නෑ නේ ගයිනි වැරදි කරන්න එහෙම ඕකේ අත්තරදීමන්න අපියන් ඊළඟට මිස්ට 2B 2බයිනේ 2B වෙන්නතිනේ 2B ටයිම් ස්ටම්ප් ඇත්තින 4744 දෙස් දහතේ අසබජන් GP එකේ වැටල්ට හම්බුන ස්ටොප් පැන් ගෝ එකක් හැමිල්ටන් එක වුණ ඉන්සිඩන්් එකකට මං හරිනම් ඕ චෙක්ත ගන්නවා දෙස් දහතේ මට මතක අසබජානගේ වැටල්ට මේ මහිතන අර සේෆ්ටිකා දාපු වෙලාවේ කවුද අපේ ලුයිස් හැමිල්ටන් ස්ලෝ කරනවා ඉඩස් විටි පැස්සෙන් එන්නේ වෙටල් ඉට පස්සයා වෙටල් හිතන්නේ ලුයිස් බ්‍රෙක් ටෙස් කරා කියලා ඒකින් දම මෙහෙම පැත්තර දාලමශන් ඇවිල හප්පන ලුයිස් එක ම හිතන්න එද මට මත් දස් දාතය කියල මනතකනෑ ම හිතන්න මෙත් කියන්න ඒ ගැන තමයි කියල ම හිතන්න ඒක ලොකු දරුණු මට ඇක්සිඩට ඒගන ඒක මතකයි ඒනට මේක මේ ස්ටොප්පන් ගෝ එක මතකනෑ ඕ මටත් මේ පැනල්ටි මත් දෙන්න තින අනිවාරම ඕ වෙන්න සොප්පන් ගෝ සාමාන්‍යය පොඩක් දරුණු එකක්නේ මේ ඒ කරපු වැඩත් පොඩක් දරුණු ඒ වෙලාවේ තවස්ටෑම් පැද්දාල් දින 59.2 24 බ්‍රසිල් ජීප එක හකම්බ ඩිස්කොලිෆයි වුණ මාශස් ලගේ හෙල්ප එකක් ගත්තා කියලා ට්‍රැක් එකෙන් එලියට ගිය බලාව ඒකත් ඒකත් වාහන තල්ලු කරනවා ඉටසේ තල්ලු කරපින්ද ඒ සාමාන්‍යෙන් කාටත් අල්ලන්න බෑ වාහන එකන්නේ ආය රේසකට එනවනං බ්‍රයිව තමයි ගන්න බෑ ඩ්‍රයිවම තමයි එලියට ගන්නවන දැන් අර ඩ්‍රවල් ට්‍රප් එකට ගියාවනත් අනිවාරය ගැන හිර වෙලාට පස්සේ ඩ්‍රයිවට බැහ ඩයිව කැන වෙන කාට ඇවිල්ල වාහන තල්ලු කොල ග්‍රවල්ල එලියට දාලා එන්න බැහ ඩ්‍රයිවම පුළුවන්ඩ එක එලිට අරංාවත් යට ජොයිනන් පුලන් රේසකට නැත්තන් රොයි වෙන කාටත් අත තියන්න බෑවාහනයට හොඳ රැවල්ලකට කියල ගන්න බයිනම් එලියට ගන්න බයිනම් සමර එම බැහල අන්නන එම නැත්තන් රැවල්ලකට පැන්නත් පුළුව ඕර ස්ට්‍රොල්ලේමයන් ගියසර ගිය ස්ට්‍රොල් ගොන් අරක ඉදකින් ගල් මූසලය ඒවට ඊක් දන්න ඔන්න ඇන යකුණු හරපන හරකක් ඔන්න ෑනේ මොකක්ද අරකට ටික් ඔන්නෑ ඒක දාම ඒකර උද්ගේ උද්වේග කර අවස්ථාවගේ කටන් එලියට පැන්නේ එක ඒ නොකිය බෑ ඒ විදිර යන්න ඕනේ ඕගේ හොඩ ඊළඟ කමෙන්ට් එක ඊලාන් කමෙන්ට් එක දාලා තියෙන්නේ රමික්ස් ගේමින් රමික්ස් වෙන්න රීමික්ස් රමික්ස් ගේමින් කියනවා from a Red Bull fan to all the Ferrari fans it's only delusional until it works හොඳ advice එකක් it's only delusional when until වැඩි කියන්නේ Red Bull delusional ඒවා එකපාර මේ realistic වෙනවනේ Red Bull delusional නෑනේ බං delusional ඇත්තට Ferrari විතරයි මෙතන බැලුවොත් ඔව් නෑ මම කියන්නේ දැන් රේස් දෙක තුනකට කලින් ඩිලූෂනල් වගේ තිබ්බත් මං කියන්නේ දිනකම් බලන් හිටියනේ හැමතිස්සෙම ප්‍රශ්නයක් තිබ්බනේ නැත්තම් ඔව් මේ බ්‍රේක් එකට කලින් වගේ එතකොට ඒත් හොඳ පර්ෆෝමන්ස් එකක් දෙනවා රිසල්ට් එකක් දෙනවනේ ඔව් ඒකයි මැක්ස් ෆෑන්ස්ලා තමයි පයිතරේ දැන් සතුටෙන් ඉන්නේ මචං දැන් බැලුවොත් එහෙම සීසන් එකේ දැන් තව රේසස් 5-10ක් තියෙන්නේ දැන් මේ වෙලකම් බැලුවොත් එහෙම සතුටෙන් ඉන්න ෆෑන්ස්ලා බැලුවොත් එහෙම මැක්ස් ෆෑන්ස්ලා තමයි සීසන් බ්‍රේකෙන් පස්සේ මැක්සි පර්ෆෝමන්ස් එක නෙක්ස් ලෙවල් මචං රේස් දෙකක් දින්නා දැන් පොයින්ට්ස් ටික බැලුවොත් එහෙම අන්තිම රේස් 34 අනිවාර්යෙන් ඉස්සරහින් ඉන්නේ මැක්ස් කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ හරින සතුටෙන් ඉන්න ඕනේ මැක්ලරන් කොහෙද නම් හිටියා හොඳට පස්සේ දැන් බයෙන් ඉන්නේ පැපොල් මගුලත් තියෙන පැපොල් ඇට්ලොන් තෝටියක් ඉන්නේ ඒකින්ද බෑ එක ඒකින්ද පොඩ්ඩක් කේස්ලා තියෙන්නේ ඊළඟ එක hello the fearless Red Bull Japan liveries නම් invented from heaven ඔව් ඒක නම් ඇත්ත තමයි ඒ ගොඩක්ම Honda ඉන්න ඔව් Honda tribute එකකින් තමයි ඇත්තට මේ වයිට් කරන් ඉතින් ඔන්න අන්තිම වයිට් එක තමයි ගියේ දැන් මේ අවුරුදු තිබ්බේ ආයෙ ඉතින් ලබන දැන් වයිට් ලිවරිස් බලන්න වෙන්න Red Bull එකේ මොකද Ford දැන් වයිට් ඒ දන්නේ නැහැ නෑ දැන් ට්‍රිබියුට් එකක් කරන්නේ නැහැ ලෝයත් ජපාන් වලට ඉතින් Honda හින්දා නේ ඒක කරන්නේ ඔය නඩ වයිට් ලිවර් එකක් ගෙන ඒක ලස්සන හින්දා මම හිතනවා දන්නේ ඇමරිකන් ෆ්ලැග් එක ගෙනේ ෆෝර්ඩ් හින්දා
මයමී එතකොට නැත්තන් ඔස්ටින් ඇත ලාස්වේ ගස්සල්ටගේ හොඳ එකක් ගෙන කියලා හිතනවා ඉතින් එවුණට ගෙනවට කිසි වෙනසක් නෑ පේ මේ පේන්න මගුල ඔක්කොම එක වගේ තියෙනවා පියන් ඊලංකමෙන්ට්කට ඊලංකමෙන්ට දාලා තියන්නේ දිනේශ් ශෙහාන් කියෙන මැක්ස්ගේ කායකට අප්ග්‍රේඩ්ස් ආවා ඉන් ලාස්ට 2 races first flow upgrade and last race front wing upgrade එක so it worked well ලුයිස් ඉතිං මොකාගේ හරි කාරකේ අරක හොඳයි මේක හොඳයි කියක නහයෙන් අඩනවා if car performance performed well it's his talent he managed it well නැත්තං උගේ කාරක අවුලක් නැත්තං වෙන උන්ගේ කාර් මරු ඕකගේ නහයෙන් ඇඩිල්ල නහ ඇඩිල්ල ද්‍රාම තමයි පේන්න බැරි මෙයා ලොවෙත් ලුයිස් ෆෑන් කරෙන්නේ මේනේ එහෙම තමයි පොඩන්නේ සාමාන්‍ය චැම්පියන්ස් ලගේ වාහනය පොඩ්ඩක් කැඩනකම් බලන්ට අන්ඩන්න තරං අයෝද මැක්ස් පේෙන් ඇති කියන්නු මැක්සේ පොඩ්ඩක් වෙනම මැරෙන්ඩ් හදනනේ අර ජන්පියෝරයෝ කණ්ඩ හදනවා එහෙම තමයි සානි කර දිනල පුරුදුච්චවුන්ට එක පාට්ට පොඩිහරි අත්නකක් මිස්ටේක්යක් කච්චකබන් මල පයින ති එක චම්පියස් ගොඩක් චම්පිය පැල්ල වැඩිලා තමයි මේ ටීම්මකත් මාරු කර ඔවු ඔබ්වියස්ලි ඊටස දැන් ජීවිතය පාලාඉන්න දැන් වෙනවුන්ට වෙනගේ කාර හොඳයිකි කියන්න මෑ අරික සිංහල කතාවත්තින කබලෙන් වැටනම මොකක්ද මොකෙන් වැටනමද කබලෙන් ලිපට වැටන කබලෙන් ලිපට වැටල ගහෙන් වැටන කාට ගොඩා යන්නලා තියෙන අන්නරි ඔක්කොම ඒ ඔක්කොම ගැලපෙන මැක්ස කාරක මේ ගොනෙක්නම ඇල්ලදින්න අස්සෙක් ඔව අයෝ ඩන්නගෙන අස්සය ගොනෙක් කලතින් මේ මැක්ස්ගේ කාරට අප්ගේට්ස් ආවා කියන ගව අප්ගේට්ස් ආවා කියන මේ අප්ගේට්ස් නෙමේ අත්තරම පොඩි ගෙන ගොඩම චේන්ජ එකක්නේ දෙකන විං චේන්ජකකුයි ඕ මේජ අප්ගේට් මුකුත් එක ගුලන්ගේ කෝටකින් යනමුකුත් අප්ගේට් කෙනල තිබෙන හැ නෝමල් ලොකේෂන් එක තියෙන අප්ගේට් තර විල තිබේ දැන් ඒ තිබරේසරත් ඒගොල අලුත් ෆ්‍රන්ටිංයක් දාලා තිබ මේ ඩවන් ෆෝස් ඇඩියෙන් එහෙම ඉතින් එහෙම අප්ගේට්න මේජ අප්ගේට්ස් මුකුත්තාව නැහැ ඇතරම රෙඩ්බුල් කාරකට අපි අගීලා කමෙන්ට බලමු ඊළඟටත් ගේමින් එම ඇත්තියෙන්නේ ඉනිට් වගේ නමක් සමායෙන්ට වැරදුනොත් අවනේ සයිනිට් වගේ සයිනිට් ඉසේට්කත් සයිලන්ට වෙන්න ඕන මයිදන්න XEINIT I think our Dadin as a Ferrari fan, it's hard to watch McLaren win another World Drivers' Champion before us. Hope Max will win. Constructor දෙයක් ගත්තන ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් නැතත් කමන්නේ. ඔව් එහෙම කියලා තමයි ඉතින් හිත හදාගන්න වෙන්නේ. මොකද ගිය අවුරුද්දේ කන්ස්ට්‍රක්ටර් එක ගන්න තිබ්බා. McLaren ෆයිට් කරලානේ ගත්තේ. මොකද්ද උඹ කියන්නේ? කන්ස්ට්‍රක්ටර්ස් එක ගන්න තිබ්බා කියන්නේ? මේ චැම්පියන්ෂිප් එක ගත්තානේ ඉතින් ගන්න තිබ්බා නෙමෙයි ගත්තානේ. නෑ මං කියන්නේ ෆෙරාරිලට. ෆෙරාරිලා ෆෙරාරි McLaren ෆයිට් එකක් කියන කන්ස්ට්‍රක්ටර් එකට. yes මේ අන්තිමට මම දැන් ලකුණු 4ක ගැප් එකකටත් ආවා. අන්තිම රේස් එකේ ඩිසයිඩ් උනේ නේ චැම්පියන්ෂිප් එක. අන්තිම එකේ හරි ඉතිසෙල් එකේ හරි අන්තිම කොහමද නැන්දි 4 මේකකට ආවා. ඔව් අන්තිම එකෙත් මම හිතන්නේ ෆෙරාරි උඩින් ඉවර කරලා නම් දෙකම උඩින් ඉවර කරලා නම් දිනන්න තිබ්බ හරි මොකක් කරලා තිබ්බා. ඔව් එහෙම සීන් එකක් තිබ්බා තමයි. කොහමද ඉතින් ඒක ගත්තේ නෑ ඔච්චර ළඟට ඇවිල්ලා. මේ ඩ්‍රයිවර් කෙනෙක් කොහෙද හදන්නේ? යෝ වැඩක් නෑ බං. ෆෙරාරි ගැන කතා කරන හැම වෙලේම මම හිතනවා මම මගේ ලයිෆ් චොයිසස් මං ආයෙ ප්‍රශ්න කරලා බලනවා. ඇයි මෙහෙම වුනේ? ඊළඟ කමෙන්ට් එක දාලා තියෙන්නේ ගයාන් මදුසංක. Happy anniversary guys. I have a question. F1 teams එයාලා කාරකට කරන අප්ග්‍රේඩ්ස් අනිවාර්යෙන් මීඩියා වලට දෙන්න ඕනද? නැත්නම් FIA approval එක තිබුණත් ඇතිද? මීඩියා වලට දෙන්න ඕනේ කියලා එකක් තියෙනවද? ටීම්ස් වලින් මීඩියා වලට දෙන්න ඕනේ කියලා එකක් එහෙම නැහැ. ඒ වුණාට ගොඩක් ටීම්ස් සාමාන්‍යයෙන් අර show and tell කියලා කියන්නේ show and tell rule එකක් තියෙන සමහර අප්ග්‍රේඩ්ස් කියන්නේ මොකක් හරි දෙයක් කරනවා නම් ඒක අර හංගන්න නැතුව කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් මොකක් හරි අප්ග්‍රේඩ් එකක් කරා කියන එක අනිවාර්යෙන් ඒ අප්ග්‍රේඩ් එක මුලින්ම දෙන්න ඕනේ FIA එකට. ඒගොල්ලන්ගේ අප්‍රූවල් එක හම්බෙන්න ඕනේ. ඒ අප්‍රූවල් එක හම්බුනාට පස්සේ FIA එකෙන් කොහොමත් මීඩියා එකට රිලීස් කරනවා. ඒ කියන්නේ මොනවද උනේ මොනවද අප්ග්‍රේඩ්ස් ඒගොල්ලෝ දුන්නේ අප්‍රූවල් එක මොකක්ද? මොකද ඒ කියන්නේ FIA එකේ ඉන්නවනේ මීඩියා ටීම් එකක්. ඒ ටීම් එකෙන් ඔක කොහොමත් එයාලා පේජ් වල දාලා එයාලගේ සෝෂල්ස් වල දැම්මම ඔක එළියට යනවා කොහොමද? ඔව් කොහෙන් ගියත් මීඩියා වලට එළියට එනවා සාමාන්‍යයෙන්. මීඩියා එකට දැනුම් දෙන්න ඕනේ නැහැ. හැබැයි FIA එකට දැනුම් දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. ඔව්.
කොහොම ගියත් ගැන අප්ග්‍රේඩ්ඩක් අනිවාරෙන් රෙස්වීකෙන්ට ගෑවට පස්සේ කොහොමත් දකිනවා වාහන එතොට ඒ අප්ගේට් වෙන ඇන්ලයිස් වෙනවා මීඩියවල හට වටිනවන එක ඕල දකල ඇති ගොඩක්ලට ස්කයි ස්පෝට්ස් එක හෙම වෙනම සේෂනක් කන අප්ගේට් කියන කතා කරන්න ගොල්ල පෙන්න්නනවා හෙම මෙන්න මේ ඇවිලද මේ ඇවිල බල දේව අනිවාරෙන් ඒවා මුලින් F5කට ගිහිල්ල තමයි වාහන අන්තර එන් ප්‍රඩක්ට එලියට එන්නේ එහින්ද මේ අනිවාරෙන හැ ටීම්සල්ට මීඩියවල් දෙන්න ඕන ලවුණට මීඩියල්ට කොමත් එලියට යන් ඊළඟකට ඊළඟ එක තියෙන්නේ ඉෆයි සොරි රන්දික පෙරේර රන්දික පෙරේරගේ කමෙන්ට් එක if I get chance to change one thing in F1 I will add point system for stewards depend their career due to bad decisions ඔව් හොඳ අයිඩියා ඒක සුපරි අයිඩියා මේවා හිතෙන්නේ නැහැ නේද F1 ට අපි යන් මචං අපි ප්‍රෙසිඩන්ට් වෙලා අපි ප්‍රෙසිඩන්ට් එක ඉල්ලලා රන්දිකට කිව්වන හරි ගන්න කියලා ඒක නා සිරාඩ එහෙනම් බං ඉතින් මේ ගොඩක් ඒවා ගෙදර පතන් එහෙනම් අලුතෙන් ගේන්නනවා ඕක මේ ඔක හොඳ කවුන් මතනෑන කවද කියලා මේ කලුත් පොඩ්කාස්ට කියලා තියෙනවා F1 ටඩස්ලා එන විදිහක් නෑ ගැන ගොලන් මුත් කරන්න කෝස එකක්වත් හෙමුකුත් නෑ ගොඩක් කලාට කලින් ට්‍රක් මාසල් කෙනෙක් විදිරිඳලා හෙමනැත්තං ටීම් එක ට්‍රක් එක පැත්තේ මකරඩක් කරලා හෙම ්‍රයිව කෙනෙක් වෙන එක විතරයි තියන එහෙම ගැන ගොලන්ට කිසිම කරිය පාත්තක් නෑ සුවඩස්ලට ගොල්ල අන්න ඒක යොතන මටතින ප්‍රශ්න ගැන ගොල්ල ඇවිල්ල හරි තීරණ ගන්න එක්කෝ ගැන ඕනකට නෙේ ඕනකට ඕන තීරණ නෙේ ගන්න වෙන වැරදි තීරණ ගන්න ඒ වගේ ප්‍රශ්ටුවෙන් ඔතන එකින් තමයි මහිතරයකන ඒක ඇකඩමියකින් හරි F1කින් හරි මක්කර කරලා පුෂ් කරලක් සටිෆිකට්ටයක් හරි මක්කර කෝස එකක් කරලා ඒ ස්ටඩස් ලව ගන්නවන මහිතර ඔටඩිය ඔය ප්‍රශ්න විසිදේ කියලා නැතම පේ පොයිට් සිිටම ඇත්හොඳ ගොඩක් ගෙදරගන්න තිබෙන අනිවාර ගුඩ් අයිඩිය ඊළඟ කමෙන්ට් එක ෆනි ස්ටෝරි ගේමින් අම්මට සිරි funny story gaming kira Forza Ferrari Lewis to win in Singapore for Roscoe I'm dreaming this keep dreaming bro තමයි මට කියන්නේ මේ අපේ ඔයා දන්නවා මෙයා මම නෙහාන් කියලා ඉන්නේ Discord එකේ මේ නෙහාන්ද ඔව් මේ දැන් මම කියන්නේ හිටියේ පොරට කොච්චර පිස්සුද කියන පිස්සු නෙමෙයි මම කියන්නේ ඔය ඔච්චර කමෙන්ට් එකක් දාලා මේ ඊයේ අර අච්චර අපි දැන් ෆයිට් අපි දැන් අපි ඔක්කොම කතා වෙනවානේ මැක්ස් ගනීද මැක්ස් ටසල්ල ගනීද අර දතන මොකද්ද වෙන්නේ කියලා පොර බලන් ඉන්නේ ලුයිස් කිමි බෝට් එක කරනවා මෙන්න ඩිලූෂනල් පිනිස්සු ඔන්න නෙහාන් ජය ෆෙරාරි ෆෑන් නෙමෙයි ලුයිස් ෆෑන් ඔව අනිවර දැ මේ රොස්කෝ මැරිච්චින්දව ගන්නවා කළ එච්චර හිතනවා ගැන් මසන් සුපරි නියම ලුයිස් ෆෑන්නේ මනාද මේ එවනාට රේසක බලදදි මනන් කියන්න දැන් මේ රේසස් බලද්දි මේ රේසස් පොඩ විනින්ට උඩ වෙන දේවල් එක්ක අම්පොඩක් අපොඩක් අමතක් කරන්නේ ලුවිස් කොහොමත් හයහතාටේ ඉන්නෝමයි අර ප්‍රශ්මකක් කරි අමුතු දෙයක් වුණොත් තමයි දහම් පල්ලය හරි පහෙන් උඩ හරියෙන්නේ දෙකට P8 කෑටයක් ජාතික ලයිස්තුවගේ අනිවාරෙන් එක හම්බෙන අලු විස්තන සෙවනුත් එහෙමයි 7 චුවර්මයි බඩුෂුවර් අපි අංගිල කමෙන්ටට ඊළඟට විවත් මට මහන්න තින විවත්ගෙන් මහන්න පුළන් කෙරින් ප්‍රශ්න තියෙන ටයිල ටයිල ඩර්ඩන් දාලා තිනවා ඇයි රසල්ට ඔච්චර හේට් කරන්නේ රීසන් එක කියන්නෝ මගාරන්න බෑ හේ මගැරිය නෑ දැ මම කිසල ගෙන මම මගෙනන් එම හේට්ටක් නෑ සාමන මම සපෝට් කරනම කරනවා බට් අර එහෙමයි කියලා ෆේවරිට්ටුත් නෙමෙයි හේටුත් නෑ ්‍රයිව කෙනෙක් තියට බලන අනිත් අනිත ගැන මගේ ඉන්නවා ලිස්ටගේ 4 5ක් ඒ පහෙන් පස්සේ ඉතුරු 15 ගැන බලන විදිරම තමයි රසල් ගැන මම් බලන්නේ මෙබයි මෙයට හේට්ටත් තියෙනවා හේට් මට හේට් හේට අන්නට ඩිස්කෝඩ් එක හේට්න මට පේන්න බැව් එක උඹ රීප්‍රසන් කරනම ජඟර ගරුප් එක ඔව මේ හේට්නේ ඕක බාග බන්ධ අවුරදු ගානත්ති රසල්ගේ බලබත් බල දකද බත් තබයි යාගේ අර ස්පෝර්ට්ස්මන් ශිප් කියර එක බන් දකින්න රසල්ගේ එකම ප්‍රධාන දේත මන්දකින හැමදාව පාවද නම සයි ්‍රයිවස්ලක මොක්කර වෙච්චකම පොඩක් බලන්නක ට්‍රක්ගේ මොක්කර ප්‍රශ්නයක් වෙච්චකමන් ඇගිල දික්කරන්න පලනි ඩාල්ල තමයි මත රෝජ් රසල් ඒක මංහිතරයි ගන්නේ ස්පෝර්ට්ස්මන් ශිප් එක ගැන්නේ අර ස්පෝට් එක පදිනෙක් කෙනෙක් විදිර
අර තමන් ඉන්ඩිවිජුවල් කෙනෙක් ඇකම් පත් කියන තමන් ගැන හිතල බලද්දේ හරිම මන්දක් නිද හරි පහත් කොල්ටි එකක් ඒක අනි ්‍රයිවස්ලක මන් දකින්න ඇම පොඩි සෙල්ෆිශ්නස් කතියක් ඕ සෙල්ෆිශ්නස ගැන කොහෙන් හරි කමන්න ම මේක කරගන්නවා කියන ඇටිටුඩ්ඩක තමයි රසල් ගෙති අනිත්තය තමයි රසල් විලියම්සගේ පදිද්දි විලියම්සක ගැන මසිරිස් එන්න කලින් රසල් හො අරිතේ මතකන් රසල් හොඳ රයිව කෙනෙක් මං කියන්න රයිව රයිව කරන්න බෑරගම මේක මම කියන්නේ අර යාගේ අර කොල්ට ෝල්ට ඩවඩින් ඉන්නේ සොල්ට වැඩියඩ සොල්ට වැඩි අම්බෝ සොල්ට අඩි ගොඩක් හොඳයි ස්ටෝල් මචක් මගේ ඩ්‍රයිවලිස්ට එක නෙවෙන ඉන්න උනිකන් සාමාන්‍ය මනුස්සෙක් ලෝකඉන්න මුට බැන්නත් ඉන්නවා ලිස්ටගේ යන රසල් අනිවාරකින් ලිස්ටක ්‍රයිවස් ලක කත දරු ්‍රයිව නෙවෙන බංගු නිකන්න මොනමකුල දර ටීට දාන්ඩක් නැතුවන දාලාතින තාත්තා තාත්තරොනින් දනක පදින්න ඇතු ඩ්‍රයිගෙන එන්නෙම ඌට සිංහල දේරනනම් වූ එෆන් පදින්න ඇවා පිසොත් එකතුනයි බලන්තින්න ඌ මොකක් හැන් පික් කරත් ඌට බයින එකත් තියෙන ලොව අනිවාරය මේ රසල් ඒකතය ප්‍රශ්නය ගැන්නේ මේ අනිත්තක රසල් මුලින්ම මර්සිඩීස්සකට එද්දිය ටෝටවනිකන් අරනික ටෝට පෙන්නුවනික ම තමයි එකම ඩයල් එක ටෝටනිකන් අර වෙන ඩ්‍රයිවස ගැන කතා කරදදි මට මතකයි මේ ඩ්‍රයි්ස්වාය එක එපිසෝඩ් ඇත්තිෙන රසල්ල ගිහිල්ලා නිකන් කියන ඉතින් මවදාල බලන්නක සීට්කට ම පදිනයට පෙන්ටන් කියල නිකන් අරනික අර ශෝයකට කියන්නේ එච්චර ඩයිවෙනෙක් නෙමේනේ ගැන්නේ යන ඇවිල්ල කියන්නේ අර ලුවිස්ටත් වැඩිය හොඳර මන් ්‍රයිව කරන මට තාම සීට්ක හම්බලනෑ හම්මුණනම්මන් වැඩ පෙන්න්නවා වගේ තමයි රසල් ලාවේ ඒපත් ඇවිල්ලා ආකරවට දැක්කට ලෝරහක් ලෝරහක් නම ගැන මුල් අවුදුවල මුකුත්ම කොට හොමස පෙන්ු නෑන රක් ලුවිස් එක් බලද්දි කොමරි දැන් හැබයි දැන් හොඳත් හොඳත් එකෙන හොඳට පොහෝම් කරනවා දැන් මට කලින් රේසකුණත් ඇත මිස්ටෙක්ස් මුකුත්නෑ හොඳට ඩයිව කරනවා ඉතින් අර මං හේට කරන්න එක හේතු තමයි චීත අඩ කරන මචන් පාවල දෙන අනිත්තවුව නිකන් FIAක වගේ මෙයාට මෑට ටෙන්සකස් දෙන්න මෙයාට ෆයිසකස් දෙන්න ඊල සුවඩස්ලට කතා කරලා කියන්න අන්නේ වගේ වැඩ කරනති එහෙම මංහිතන්න එහෙම කරන්න ඕන කියලා F1 වගේ ස්පෝට් එක අනි ්‍රයිවස්ලා දැන්ගු කවදත් දකල දෙන චාල්සහෙම කම්පලේන් කරනවා අරයට ටෙන්සක දෙන්න මේ අරක මේ කරන්න ඒවන යන්න ඒකතම පැතර රසල් පේන්ඩ වැරි අනිත්තක හෙන මීඩියාවලට එකක් එක මූුණක් පෙන්න්නන්නේ රසල් එවුණට ඇතුළෙන් වෙන සින්නක් දම හොඳර මතකයි මේ මැක්ස්ස්ටාපන් ඇවිල්ල කිව්වා ය මීඩියකට හිනාවෙලා මෙහෙම කෙන වුණට බලන්න ඕනේ සෝඩස් ලත්ත කතා කරන දීමයා ඇතුළට ගිල්ල කෙලවන්න බලන්න ඩයිවස් ලට කියලා අන්න ඒගේ කොල්ට ගියවුරුද්දේ ෆයිට් කලා ඉතින් මේවාලගේ මීට වඩා වෙන සදසත් තියෙනවනම් කමෙන්ට අදදාන්න ඇයි වාලා අකමැති කියලා ම දන්න ඩිස්කෝඩ් ගෙන ඉන්න ඩිස්කෝඩ් එකෙන් මංගේතන 90%වත් හේට් එකක් තියෙනවා එක්කෙනෙක් හෝ පස්සන දෙන්න තුන්දනෙත් තමයි ඉන්නේ මේ එක්කෙනෙක් තමයි ඉන්නේ ෆෑන් මහිත ෆෑන්ම කියලා මහිතන එයාවත් කට්ටිය මේ පොඩ්ඩක් තැක්කර කර ගන්න උඩට මේ තමතර 90% මතන හේට ඇතින වාලත් දාන්න ඇයි වාලා හේට්ටක් තියෙන රසල්ටි කියලා ඒවගෙන ඔගොල දාන්න ඇයගොල කැමති කියලා කැමති කවරන්න ඇයි රසල්ට කැමති කියෙනෙක දාන්න තොර මට එකතයි බලාගන්නුව කවුර කැමති නම් ඇයි කැමති ඔයනම් අපි යන් අන්තිම කමෙන්ට් සාගමස් දෙකක් තෙර මේ කමෙන්ට් අත්තරම අපිට මේ අපේ අර බිහින්ද සීන්ස් වීඩියෝ ාපනේ යස් ඒකට අප අපේ දාලා තියෙනවා පලවෙනි කමෙන්ට් එක කලීෂනේ කලීෂ ආර් ආතිනවා චානු මේක හදන්න බෑබ චානුට කපන්ඩ කියනවනේ ඔයෝ එක මේ කවර බැල නැත්තන් ගිල බලන්න අප විනාඩි 12ක විතර වීඩියම පොඩි වීඩියක් අපේ ගියවුරුද්දේ අපි රෙකෝඩ් කරද්දි වෙච්ච අපේ වැරදි වෙච්චේවා හෙමනත්තං රෙකෝඩ්කන් කලින් වෙච්ච දේවල් ඒවා එකතු කරලා අපේ චානු හදල දෙන වීඩිය එකක් ගිල බලන්න හොඳ රැප්පෙක් කුත්තේර බද රැප් අපිට පොඩි රැප්පැක් කරන ඒකත් බලන්න තව කමෙන්ට් එකක් තිනවා ඒ සෝන් සෝන් වන්න නැතින ඒ සෝන්වන් යාකින අම්මෝ ආතල් අරක් කවපංචානු මේ අපපංචානු චානුට එන්න දීප ඉන්න දීවා ඉන්න දීම චානු ඉතින් එහෙම තමයි තිනේ කපන්ඩ වෙනවට සමහරය අපි කියනව සමහර ඔක්කොම දැම්මනක් හෙම දක්නේ විනාසයි චානු චානුන්ත තම මේ බේල්ලා ඉන්නේ ඔහු බෙහෙමරඉන්න තැංක චානු ආයත් ඒවගේ තා මේ මතක් කරන්න අපට ගොඩා කට විස් කල තිබ හැපි අනිවසර කියලා ඉතිං
හරිම සතුටුයි ඒ ඔගලන් විශස් හරිම සාදරයෙන් හරි ආදරෙන් අයි මේ බාරගන්නවා ඒවගේම තමයි මතක් කරන්න ඕනේ අපිට මේ අවුරුද් දෙකක් මේ කමිනිට එක හදලා මේ වගේ අපිට කරන්න අපට ශක්තිය දෛරය ලබා දුන්න තෝගොල්ලම තමයි ඒකට තැංකව වෙරිමච් ඒ වගේම තව ඉස්සරහටත් ඉන්ඩ කියලා අපි ආරාධනා කරන අපිත් එක්ක නේද හරිම සතුටුයි කෝඩ්ඩට තැංක ඒවගේම අපේ ස්ටාෆීන්න කොල්ලොටියට අනිවාරෙන් මතක් කරන ස්ථාෆක ඔක්කොම මේ ළඟද හම්බම අපි හරිම සතුට යෝගොල්ලෝ අපිත් එක් ඉන්නෙක් ගැන සමාවෙන් මෙත්‍රකල් අපිට ඔගල හම්මෙන්ට බැරිවෙච්චකට ට අපි අනිවාරෙන්ම ළඟදිම හම්බෙනවා තැංකව වෙරිමච් ළඟදි හම්බෙන දිනවල් අපි කියන්නම් කොහොමද මොනාද වෙන්න කියලා ඔක්කොටම එනවස්මට ගීවවේ එකක් ලෑස්ති කරගෙන යන මේ දවස්වල අපි ෆැල්කන් ලත්තක ෆැල්කරල ගැලුත් කලක්ෂණ කල තින මේ අරුද්දර ඉතින් ඒවාත් එක්ක අපි ගිව්වවාගත අපි ඒ නවස්වන්ටික ඉක්මෙන්ටම කියන්න අනිවාරය ඒවගේ හාරදාට තව 130යි තව 100 අයි තව චුට්ටයි ඔන්න මෙන්න මාස ඉතින් මේ අන්තිම තවසන්න ඉක්මෙන්ටාවන අන්තිමදා ඕ අන්තිම දහ තම අපේ හැමදාහම තමයි හැමදාම අන්තිම දාහනේ ෆාස්ටස්ම දැපට ලබන ඊට පස් ඊලක දහත්වා ඊළඟ ෆාස්ටස්ම සුපිරි සුපිරි ඉතින් විභගවගේ කට්ටියටම තැංකව ලබන් සතිය රේසක් නෑ යෝ දැන්න බ්‍රේක් වැඩි දැන් එක දිගට තියෙන්නවා ඉතුරු පහම මන්නන් කියන්න මේ මකුල ඉවරක් වෙන්න හැබැයි මේකෙන් පස්සේ දෙකක් එනවා එකට ශාය බ්‍රේක් මයිතන් දෙක දෙක ඩබල් හෙඩස් විදිර යන්නේ ගිල්ල අන්තිම තුන එක දිකට තියේ මයිතන්නෙත් අන්තිම තුන ආන අබඩාපිගත් වෙනස් නමයි තම මුන්ට එක දිකට පදින්න බර ඉතින් ඒටික තමයි මේ සතියට යස් ඒ තම ඉතින් ඔගලන් අදස් මොහට තිරට අපට කමෙන්ට් කරන්න අපි අනිවාරෙන් කමෙන්ට් දාන්න ඒවගේ තමයි දැන් මේ මතක්කනට ඊළඟ රේසක ගැන ප්‍රශ්න මොහල් තියන ඒවත් කමෙන්ට කරන එක තොර අපට ලබන සතියක කතා කරන්න පුළුවන් රේස්සක පටන්ගන්න කලින් රෙස්තර කලින් කතා කරන්න පුළුවන් ඒ රේසක් ගැන මහට ප්‍රශ්න තියෙනවන ඒවත් දාන්න කියලා ආරාධනා කරනවා ඉතින් අපි ගිහිගමු නේද ගිහිල්ලන්න සබස්ක්‍රයිබ් කරන්න සෝෂල් ෆලෝ කරන්න අපි හම්ම ලබ සති ජයවා